අයිබෝන් වල හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලංකාවේ විතරක් නෙමෙයි රටවල් ගොඩක මේ වෙනකොට භාවිතා වෙන Facebook ගිණුම. ඒ කියන්නේ Facebook කියන මෘදුකාංගය Facebook කියන ඇප් එක නිර්මාණය කරපු මාර්ක් සකර්බර්ග් කියන පුද්ගලයාගේ ජීවිත කතාව ගැන. ඉතින් මට ඔයාලට කියලා දෙන්න අවශ්‍යතාවය තියෙන්නේ මේකත් එක්ක අපි කොහොමද අපේ ජීවිතවලට මොන හරි ලයිෆ් ස්ටෝරි එකක් මොන හරි ආදර්ශයක් ගන්නේ සහ එතනින් අපි කොහොමද එයාලගේ කතාවලින් අපි කොහොමද ජීවිතය දිහා බලන විදිය වෙනස් කරගන්නේ අන්න ඒ වගේ දේවල් ටිකක් පළවෙනියටම මාර්ක් සකර්බර්ග් ගැන කියනකොට මම ඔයාලට කියන්න ඕන කරන කාරණාව තමයි මාර්ක් සකර්බර්ග් කියන්නේ උපතින්ම වර්ණන්තතාවයකින් පෙරිච්ච ළමයෙක්. එයාට වර්ණන්තතාවයේ තියෙන හින්දා තමයි එයා නිල් පාට Facebook වලට යූස් කරලා තියෙන්නේ. මොකද අනිත් කාලේ එයාට පැහැදිලිව අඳුර ගන්න බැරි වෙච්ච හින්දා. ඒක තමයි එයාගේ විශේෂත්වය. මොකද එයා දුර්වලතාවයකින් තමයි ආරම්භය අරගෙන තියෙන්නේ. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මාර්ක් සකර්බර්ග්ගේ ජීවිතයේ අධ්‍යාපනය කියන එක. ඒ අධ්‍යාපනය කරන්න යන්නේ හාවර්ඩ් යුනිවර්සිටි එකට. හැබැයි හාවර්ඩ් යුනිවර්සිටි එකට ගියාට පස්සේ එයාගේ යුනිවර්සිටි ජර්නි එක එතනින් නවත්තනවා. ඒ කියන්නේ එයාට Facebook සම්බන්ධව ලොකු විශ්වාසයක් ඇති වුණාට පස්සේ එයා තරුණ කාලේ ඉඳලම එයාගේ ඩ්‍රීම් එකට වැඩ කර ඇවිල්ලා ඒකට අවශ්‍ය කරන පොයින්ට් එක ලැබුණාට පස්සේ එයා සම්පූර්ණයෙන්ම අයින් වෙනවා එයාගේ යුනිවර්සිටි এডুকেෂන් එකෙන්. එතනින් පස්සේ එයා කරන්නේ එයාගේ Facebook කියන නාමය ඉස්සරහට අරගෙන යන්න ඕන කරන වැඩ කටයුතු ටික විතරයි. ඊට පස්සේ එයා දිගටම Facebook එකෙන් වැඩ කරනවා. ඊට පස්සේ එයාට තියෙන අභියෝග විදියට ගත්තොත් එයාගේ කම්පැනි එකට අර බාහිර පාර්ශවයන්ගෙන් අභියෝග එල්ල වෙනවා. මේක මගේ කන්සෙප්ට් එක කොපි කරලා තමයි එයා හදලා තියෙන්නේ Facebook කියන එක. එතකොට මේක මට ප්‍රශ්නයක්, මේක මට ගැටලුවක් වෙන්න පුළුවන් එහෙම කියලා එයා කියනවා. ඒ වගේම එයාගේ ඒ වගේ බාහිර පාර්ශවයන්ගෙන් අභියෝග ජයගෙන ගියත් සමහර මිනිස්සු කියනවා මිනිස්සුගේ දත්ත හොරගම් කරනවා මේ එයාලගේ ඔය ඇප් එකෙන්. ඒ නිසා ඒක සේෆ් නැහැ කියලා කියන ඔය වගේ අර ප්‍රශ්න ගොඩක් මැද තමයි Facebook කියන එක නිර්මාණය වෙන්නේ. අද වෙනකොට මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක් තමයි Facebook කියලා කියන්නේ. කොහොම නමුත් අපි Facebook උනත් Instagram උනත් ඒ වගේම ඕනෑම සමාජ මාධ්‍ය ගිණුමක් පාවිච්චි කරන කෙනෙක් වුණත් අපි සතු වගකීමක් තියෙනවා ඒ දේවල් හරියට හරි විදියට යූස් කරන්න. කියන්නේ අපිට ඒකෙන් හොඳ අවුට්කම් එකක් ලැබෙනවා නම් ඒකෙන් අපිට අපේ ජීවිතය හැඩගස්ස ගන්න පුළුවන් නම් අපිට අපි කරන වැඩවලට ඒක පහසුවක් කරගන්න පුළුවන් නම් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැතුව මේක යූස් කරන්න පුළුවන්. මේකේ ඇතුළත ස්ටෝරි එක කිව්වොත් මාර්ක් සකර්බර්ග්ගේ තවත් ජීවිතයේ ප්‍රශ්න ගැටලු මේක හා සම්බන්ධ වෙනවා. මේක යාගේ ජීවිතේම කරගෙන එයා වැඩ කරනවා. දැනටත් ඒකේ අප්ඩේට්ස් කර එයා ලක් හදා බලනවා. ඉතින් අර මේක ජාලයක් විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලාංකික අපිටත් මේක ලැබිලා තියෙනවා. කොහොම නමුත් මේක යූස් කරන ජනතාව යූස් කරන මිනිස්සු ඒකේ පරිශීලකයෝ විදිහට ඉතාමත්ම සාවධානයෙන් ඉතාමත්ම ඕනෑකමින් ඒ පිළිබඳව හොයමින් දැනුම රෙෆ්‍රෙෂ් කරමින් කාලය අනවශ්‍ය විදිහට නාස්ති නොකරමින් Facebook සමාජ මාධ්‍ය ජාලයේ හැසිරෙන්න ඕන කියලා මතක් කරනවා. මොකද ඒක හැමෝටම මතක් කරලා දෙන්න ඕන රිමයින්ඩර් එකක් හින්දා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ එකක් එක්ක ඔයාලව හම්බෙන්න එන්න. එතකන් සුබ දවසක්.